Welcome to my YouTube channel. යාළුවනේ අද දවස් සමග එකතු වෙලා තියෙන්නේ ඔබේ දවසේ ක්‍රිප්ටෝ මාකට් ඩේලි අප්ඩේට් එක සමග. අද දවස පෙබරවාරි 7 2026. එහෙනම් බලමු අද ක්‍රිප්ටෝ මාකට් එකේ තත්ත්වය මොකද කියලා. ඊට පස්සේ ක්‍රිප්ටෝ සයිකොලොජි ගැන ටිකක් කතා කරමු අපි අද. මොකද මේක ගොඩක් වැදගත්. මොකද මුදල් නැති වෙන්නේ මාකට් එක නිසා නෙමෙයි, ගොඩක් වෙලාවට අපේ මයින්ඩ් එක නිසා. අපි ට්‍රේඩ්ස් වලට එන්ටර් වෙන අවස්ථාව නිසා සහ අපේ සිතුවිලි නිසා. අද මාකට් සිටුේෂන් එක ගැන බැලුවොත් අද වෙලා වෙන විට ගෝලීය ක්‍රිප්ටෝ මාකට් කැප් එක 2.4 ට්‍රිලියන් තියෙනවා. ඊයේ දවස් සාපේක්ෂව ඉහළ ගිහින් තියෙනවා 6 to 9% වගේ අප් එකක් තියෙනවා. නමුත් පසුගිය සති කිහිපයක් තුළ ගොඩක් වොලටිලිටි තිබුණා. ගොඩක්ම සෝසස් වල පෙන්වන මාකට් එක තාම රිකවරි ෆේස් එකක තියෙනවා කියලා. නමුත් මේකේ තවම බය මේ අපිට මේ මාකට් එක රිකවර් වුණා කියලා අපිට තාම කියන්න බෑ. මොකද තාම තියෙන මාකට් එක රිකවරි ෆේස් එකක. බිට්කොයින් එක දැනට 69500 අතර වගේ රේන්ජ් එකක තියෙන්නේ. නමුත් මේ මාසේ ආරම්භයේ සිට ගත්තාම තවමත් 120ක් 30ක් පමණ ඩ්‍රොප් එකක් තියෙනවා. BTC ඩොමිනන්ස් එක 58ක් වගේ දැනට තියෙන්නේ. BTC ඩොමිනන්ස් එක මේන්ටේන්ස් වෙමින් යනවා. මොකද BTC වලට සාපේක්ෂව all coins උත් ඩ්‍රොප් වෙලා තියෙන නිසා සාමාන්‍ය BTC ඩොමිනන්ස් එක මේන්ටේන් කරගෙන යන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඕවරෝල් මාකට් එක බැලුවොත් පැය 24 තුර වොලියුම් එක බිලියන 200ක් වගේ බයින් ප්‍රෙෂර් එකක් තියෙනවා. නමුත් පසුගිය දවස්වල ගොඩක් කරෙක්ෂන්ස් තිබුණා. බොහොමයක් ඇනලිසිස්ලා කියන්නේ මේක ක්‍රිප්ටෝ වින්ට් එකක්, කන්ටිනියුේෂන් එකක් වගේ කියලා. නමුත් දැන් ටිකක් රිලීෆ් රැලි එකක් එනවා වගේ පේනවා. එතකොට එහෙම බැලුවොත් එහෙම අපි ක්‍රිප්ටෝ සයිකොලොජි ගැන පොඩ්ඩක් කතා කරොත් ගොඩක් බිගනස්ලා මුදල් නැති කරගන්නේ මොන වගේ මානසික ගැටලු නිසාද කියලා. මේ වගේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් එකේ ලොකුම එනමිස්ලා තමයි මේ ක්‍රිප්ටෝ සයිකොලොජි පැත්ත හදාගන්න. ඒ නිසා ෆියර් ඇන්ඩ් ග්‍රීඩ් එක මාකට් එක ඉහළට යනකොට ග්‍රීඩ් එකක් එන. එතකොට බයි කරනවා මේක තව ඉහළට යයි කියලා. එතකොට මම තව ගන්නවා මේකෙන් කියලා. එතකොට අපි මේ කියන ෆෝමෝ එක, the fear of missing out. එතකොට බය වෙනවා මාකට් එක තව උඩට යයි නිසා බයට ගන්නවා. මාකට් එක ඩ්‍රොප් වෙන්න පුළුවන් කියලා ආයේ ගොඩක් අය ප්‍රශ්න තියෙන මේ මාකට් එක මේ ට්‍රේඩ් කරන්නේ මේ අද මාකට් එක මේක අවසාන දවස් වගේ. නමුත් මේක මේ මාකට් එකේ හැසිරීම මේක තමයි මාකට් එක අප් වෙනවා ඩවුන් වෙනවා. මොකද ඉන්ස්ටිටියුෂනල් ලා තමයි මාකට් එක ඉහළ පහළ ගෙන යන්නේ. මොකද මාකට් එක මේ විදිහට ඉහළ පහළ ගිය නැත්නම් අපිට ට්‍රේඩ්ස් වලට එන්න වෙන්න බෑ. මොකද මාකට් එක කොන්සොලිඩේෂන් එකක ගියොත් මාකට් එක අපිට කොහොමද ට්‍රේඩ්ස් වලට එන්න වෙන්න බෑ. ඒකට අපි මාකට් එකේ මූවමන්ට් එක අනිවාර්යෙන් මෙහෙම එකක් තියෙනවා කියලා අපි හිතන්න ඕනේ. ඊළඟ ප්‍රශ්න තමයි මේ සෝෂල් මීඩියා එකේ ඉන්ෆ්ලුවන්ස්ලා ගොඩක් අය මේක මේ හයිෆ් එකට ආවට පස්සේ තමයි මේ ගැන ලොකු විස්තරයක් දාන්නේ. මේක මෙන්න මේ තත්ත්වකට මොකද වෙන්නේ ඔයාගේ හිතට, ඔයා හිතනවා මේක තමයි টොප් එක. මේක තමයි best time to buy crypto කියලා. ඔන්න buy කරන්න පටන් ගන්න. ඊට පස්සේ යාළුවා කියනවා මේක 1,50,000ට යන්න පුළුවන්, 1,02,000ට යන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවදී ඔයා කරන්නේ මේක පුළුවන් උඩරිම buy කරනවා DCA නැත්නම් dollar cost average වත් නොකර. අනිත් ප්‍රශ්න තමයි ඕවර් කොන්ෆිඩන්ස් එනවා කට්ටියට. මොකද ට්‍රේඩ් එකක් දාලා ෆස්ට් ටයිම් සෙකන්ඩ් ටයිම් ඔන්න මාකට් එක අප් වෙගෙන යනකොට ඔන්න ට්‍රේඩ් එකකට එල්ලෙනවා. එතකොට ඒ ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරනවා. එහෙම ට්‍රේඩ්ස් 4-5ක් දාද්දි සාමාන්‍ය ට්‍රේඩ්ස් ඔක්කොම වගේ වින් කරනවා. 5ක් දැම්මොත් 5ම වින් කරන්න පුළුවන්. ඒක අහම්බෙන් සිද්ධ වෙන දෙයක්. මොකද මාකට් එකේ දැන් බුල් මාකට් එකක් ගත්තොත් ගොඩක් වෙලාවට මාකට් එක දිගට අප් වෙනවා. ඒ වගේ ලාක ට්‍රේඩ් එකක් ඔය බයි ට්‍රේඩ් එකක් දැම්මොත් අනිවාර්යෙන් ඒකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔයාලට ඕවර් කොන්ෆිඩන්ස් එනවා. ඕවර් කොන්ෆිඩන්ස් ආවට පස්සේ හයි ලෙවරේජ් ට්‍රේඩ් කරනවා. ස්ටොප් ලොස් දාන්නේ. රිස්ක් එකත් ගැන හිතන්නේ. මොකද ඔයා දන්නවා මේක දැන් හොඳට වැඩ කරනවා. මාකට් එක හොඳට මූව් වෙනවා. ඔයාගේ සිග්නල් ඔයා දාන ට්‍රේඩ් එකත් එක්ක කියලා. ඊට පස්සේ තමයි මෙතන ප්‍රශ්න ඇති වෙන්නේ.
ඊට පස්සේ ලොස් එකක් ගිය ගමන් ඔයා බලනවා තව මාජින් එක ඇඩ් කරනවා. ඊට පස්සේ මේක රිකවර් වෙන්න ඔයාගේ තියෙන ගොඩක් අය ක්‍රොස් මූඩ් සහ අයිසොලේටඩ් මූඩ් දෙකක් තියෙනවා. අයිසොලේට් මූඩ් එක ක්‍රොස් මූඩ් එකේ වෙනසක් නැහැ. නමුත් ඒ කියන්නේ ප්‍රොෆිට් එක ලොස් එක සේම්. ඒකේ ප්‍රොසෙස් එකේ පොඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ මුළු ඔයා allocate කරලා තියෙන future trading වලට allocate කරලා තියෙන total amount එකම wash වෙන්න පුළුවන්. කියන්නේ wash out වෙන්න පුළුවන්. මේක ඔයා limit orders sorry stop loss දාලා තිබ්බේ නැත්තම්. එතකොට ඔයාගේ margin එක add වෙවි. ඔයාගේ position එක ඔයාගේ margin එක increase වෙනවා ටික ටික. අන්න ඒ වගේ ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ අනිත් එක ගත්තොත් over trading. over trading කියන දවසට trades කරන්න limit එකක් තියෙනවා. දවසට දෙකක් හෝ තුනක් වගේ trades දාන්න ඕනේ. trades 10 15 20 30 මොකද emotion decisions එනවා අපිට. patience නැති වෙනවා. එතකොට වෙන්නේ මොකද මේ ඔයාට ඕනේ මේ lost වුණ ගාන පාරෙන් හොයන්න ඕනේ. එතකොට තියෙන සියලුම සල්ලි මේකට දාලා trade එකට එන්න වෙනවා. එන්ට වුණාම trade එක lost වුණාම ඔයාගේ සම්පූර්ණ වගේ total capital එකම නැති වෙලා යනවා. ඒත් බලවත් මේව avoid කරන්න කොහොමද? trading plan එකක් තියාගන්න. entry එකක්, exit එකක්, risk එකක්. මම මේ වගේ 105ක profit එකක් ගන්නවා, 102ක් lost වුණොත් exit වෙනවා. total capital නෙමෙයි ඔයා allocation එක. කියන්නේ ඔයාගේ ඔයාට $100 තියෙනවා ඔයාට 3 to 4 allocate කරන්න පුළුවන් for a one trade. ඒතර ඔයා trade එක $4ක් දානවා නම් ඒ 4න් 102ක් stop loss එක තියලා 105ක් profit කරලා තියන්න. ඒතර ඒකෙන් 104න් නැති වෙන්නේ 102යි. මොකද ඔයා මේ plan එකකට වැඩ කරන නිසා. ඒතර emotion control කර ගන්න ඕන. journal එකක් maintain කරන්න හැම වෙලේම මම අද මෙච්චරක් trades ගත්තා, මෙච්චරක් loss වුණා. maximum දවසට 2 to 3 දෙකක් හෝ තුනක් trades ගන්න. එතකොට ඔයා DCA dollar cost average එක කරනවා නම් ඒක ස්පොට්ස් වලට කරන්න සමහර අවස්ථාවල ෆියුචර් වලදී ලැඩ කරන්න වෙනවා. නමුත් ඒක බිගිනර් කෙනෙක් විදිහට කරන්න එපා. ස්ටොප් ලොස් එකක් තියාගන්න. ස්ටොප් ලොස් එකෙන් එක්සිට් වුණොත් ට්‍රේඩ් එක අතහැරලා ට්‍රේඩ්ස් දෙකක් හෝ තුනක් දාන්න. ඊට පස්සේ සයිකොලොජි එක හැදෙනකම් වගේ මයින්ඩ් එක හැදෙනකම් ට්‍රේඩ්ස් වලට එන්ටර් වෙන්නේ නැති වෙන එක තමයි හොඳම වැඩේ. බැලුවොත් දැනට ක්‍රිප්ටෝ බබල් එකේ ඉතින් තව ඉස්සරහට කතා කරමු ටික. ක්‍රිප්ටෝ බබල් එකේ දැනට ග්‍රීන් වෙලා තියෙනවා. මොකද මාකට් එක ඩොලර්ස් 10000කින් වගේ අප් එකක් තියෙනවා. අපි එහෙම බැලුවොත් මාකට් කැප් එක දැනට 1.41 BTC තියෙනවා. එතකොට ඉතීරියම් 248ක් වෙලා තියෙනවා. මාකට් එක රිකවරි ෆේස් එකක් තියෙනවා. නමුත් මේක ෆුලි රිකවර්ඩ් කියලා අපිට කියන්න බෑ. මොකද මේක අන්සර්ටන් තැනක තමයි දැනට තියෙන්නේ. අපි බලමු ක්‍රිප්ටෝ ගැන මොනවද තව තියෙන නිවුස් කියලා. අපි ඒතර මාකට් එකේ හැම වෙලෙම කතා කරන්නේ මේ ටෙක්නිකල් ඇනලිසිස් and ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කියලා දෙක. ඒතර මේ ටෙක්නිකල් ඇනලිසිස් කියන්නේ අපි ට්‍රේඩින් view එක හරහා අපි තියෙන tools use කරලා Fibonacci එතකොට Elliott wave ඒ වගේ side support and resistance මේ වගේ OP fair value gaps අනුව වගේ දේවල් mix කරලා indicators use කරලා ඔක තමයි technical analysis එක කියන්නේ. එතකොට fundamental analysis එක කියන්නේ ඒක news. It's all about news. මොකද news එක market එක move වෙනවා. මොකද ඇමරිකාවේ news එක ගොඩාක් market එක move වෙන්නේ මොකද ඇමරිකාව තමයි දැනට crypto වලට policies හදන්නේ සහ දැනට වැඩිම පිරිසක් crypto holders ලා සහ crypto use කරන්නේ ඇමරිකන් අය. ඒක නිසා එයාලගේ regulations තියෙනවා. අන්න ඒ වගේ දේවල් updates නිසා crypto hub එක විදිහට අපි හඳුනන්නේ ඇමරිකාව. එතකොට ඇමරිකාවේ ගන්න decisions එතකොට ඇමරිකාවේ release වෙන data එකත් එක්ක ඒකයි මේ crypto market එක උඩ පහළ යන්නේ. එතකොට අපිට mainly බලන්න පුළුවන් මොකද අපි කතා කරන්නේ whales ලා කියලා. whales වලට පුළුවන් market එක up කරන්න down කරන්න අපි හැම වෙලෙම කියන්නේ කොහොමද එයාලා මේක කරන්නේ? මොකද එයාලගේ
එයාලගේ ලොකු ඇලොකේෂන් එකක් තියෙනවා මේ ක්‍රිප්ටෝකරන්සි මාකට් එකට. වේල්ස් කෙනෙක් ගත්තොත් එයාට සෑහෙන ලොකු ප්‍රමාණයක් තියෙනවා ක්‍රිප්ටෝකරන්සි BTC අයිති වෙලා. එතකොට එයාට පුළුවන් මාකට් එක උඩ පහළ ගෙනියන්න. මේරට වේල්ස්ලා ඉන්ස්ටිටියුෂනල්ලා එතකොට දැන් බැංක්ස් මේකට එන්ගේජ් වෙලා ඉන්නවා. මොකද ගොඩක් බැංක්ස් යූස් කරනවා ක්‍රිප්ටෝකරන්සිස් ක්‍රොස් බෝඩර් ට්‍රාන්සැක්ෂන්ස් වලට. එතකොට ලෝ කොස්ට් එකක් සහ ෆාස්ට් ට්‍රාන්සැක්ෂන් එකකට යූස් කරන්න පුළුවන් ක්‍රිප්ටෝකරන්සි. අපි XRP ගත්තොත් XRP mainly යූස් කරනවා බැංක්ස් for cross border transactions. ඒක ඇරට easy එක කරන්න. ඒ වගේම කාලය ඉතුරුයි සහ වඩාත් වේගවත්. ඒක නිසා තමයි යාළුවා ගොඩක් වෙලාවට ඒ වගේ යූස් කරන්නේ. ඒතර Whales Alert කියන වෙබ්සයිට් එකට ඔයාලට ගියොත් පෙන්වන්න පුළුවන් Whales ලගේ transactions මාකට් එකට ඇඩ් වෙනවා, මාකට් එකකින් අවුට් වෙනවා. අපි දැන් මෙතන බැලුවොත් මෙතන පෙන්වනවා USD මාකට් එකට ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා. transfer from unknown wallet to unknown wallet. ඒ කියන්නේ යාළුවාගේ wallet එකකින් තව wallet එකකට මේක transfer වෙලා තියෙනවා. අපි මෙතන බැලුවොත් මෙතන BTC තියෙනවා transfer from Coinbase institutional to unknown wallet. ගොඩක් වෙලාවට අපි දකිනවා මේ වගේ BTC ලොකු ප්‍රමාණයක් Coinbase වගේ exchange එකකට යනවා නම් ඒක අපි ගොඩක් වෙලාවට අපි ඒක ගන්නවා මේ වෙලාවේ සෙල් එකකට තමයි යන්නේ කියලා. මොකද එයාලා කොච්චර call wallets වල hold කරත් එයාලා සෙල් එකකට යනකොට එයාලා අනිවාර්යෙන් Coinbase වගේ එකකට මෙයාලා ට්‍රාන්ස්ෆර් කරනවා එයාලගේ ෆන්ඩ් එක ලික්විඩිටි කෑෂ් කරන්න. එතකොට Coinbase වගේ එකට තමයි ට්‍රාන්ස්ෆර් වෙන්නේ. එතකොට ඔයාලට ප්‍රශ්නයක් ඇති මේ USDT USD එතකොට මේක කොහොමද මාකට් එකට එන්නේ කියලා. මොකද දැන් හිතන්නකෝ අද අපිට දැන් ප්‍රොජෙක්ට් එකක් පටන්ගෙන ක්‍රිප්ටෝකරන්සි එකක් අපි දැකලා තියෙනවා බේසිකලි කිව්වොත් ප්‍රොජෙක්ට් එකක් පටන්ගෙන අපි ප්‍රොජෙක්ට් එකට ෆන්ඩ් එකක් විදියට පටන් ගන්නවා ක්‍රිප්ටෝකරන්සි එකක්. ඊට පස්සේ ඒකට කුපීසක් එකතු කරගෙන ඒකට ඒක ප්‍රොමෝට් කරලා ඊට පස්සේ කොයින් එකක් විතර රිලීස් කරලා ඒක මාකට් එකේ ඇට්‍රැක්ෂන් එක ගන්න එකට. ඒ වගේ මේ USDT ඔන්න ඔය වගේ එකක් එහෙම කරලා මාකට් එකට ලික්විඩිටි ගේන්න බෑ එහෙම. ඒකට වෙනම ප්‍රොසෙස් එකක් තියෙනවා. දැන් අපි දැනට ගත්තොත් ලොකුවටම මේ USDT කියන එක තමයි තෙද කම්පැනි එක. එතකොට එයාලා කොහොමද මාකට් එකට මේ ලික්විඩිටි ගේන්නේ? ඒක ගේන්නේ මෙහෙම. අපිට දැන් සාමාන්‍ය ලික්විඩිටි ඕන නම් දැන් අපිට සාමාන්‍ය ඒ වගේ රෙගියුලේෂන් එකක් තියෙනවා. දැන් අපිට සාමාන්‍ය අවශ්‍ය නම් මම හිතන්නේ ඔයාට ඕනේ දැන් ඔයාට ඕනේ මාකට් එකට ඔයාට ගන්න ඕනේ මේ USDT 1000 2000 5000 10000 ඔය වගේ ප්‍රමාණයක් ගන්න අවශ්‍ය නම් ඔයාට කෙලින්ම එක්ස්චේන්ජස් තියෙනවා. අපි කියනවා මේ centralized exchanges තියෙනවා. MEXC එක තියෙනවා. එතකොට MEX එක තියෙනවා. ඒ වගේම Binance එක තියෙනවා. Bybit අපිට මේ වගේ exchanges වලට ගිහලා අපිට මේ direct purchase කරන්න පුළුවන් P2P හරහා. එතකොට ලොකු ප්‍රමාණයෙන් එක්කෙනෙක් ගන්නවා නම් අපි හිතන්නේ යාට ඕනේ මේ ඩොලර් මිලියන 50ක ඩොලර් බිලියන එක වගේ USDT ගන්න අවශ්‍ය නම් කෙනෙක්ට එයාට මේ ඩිරෙක්ට්ලි කම්පැනි එක කන්ටැක්ට් කරගන්න ඕනේ. නැත්නම් තෙදකින කම්පැනි එකට එයා රික්වෙස්ට් කරන්න ඕනේ. මම ඔයාලට ඩොලර්ස් දෙනවා. ඒ ඩොලර්ස් වලට සාපේක්ෂව ඩොලර් වලට සමානව මට USDT කියන්නේ මේ USD නෝට් එකට සමානව ඩිජිටල් කරන්සි ප්‍රමාණයක් මට රිලීස් කරන්න කියලා රික්වෙස්ට් එකක් දාලා එයාට දෙනවා. එතකොට අදාළ කම්පැනි එක මොකද කරන්නේ? ඒ ප්‍රමාණය මාකට් එකට ඇඩ් කරනවා. තෙද USDT coin විදිහට ඩිජිටල් කරන්සි එකක් විදිහට ඒක ඇඩ් කරලා තමයි මාකට් එකේ රියල් කරන්සි හරහා තමයි මාකට් එකට රියල් මනි හරහා තමයි මේක මාකට් එකට ඇඩ් වෙන්නේ. එතකොට ඔයාලට අවශ්‍ය නම් ඔයාලා හිතන්න ඩොලර් බිලියනයක් තියෙනවා. මේක ඔයාලට කෑෂ් කරගන්න ඕනේ, USD කරගන්න ඕනේ. ඒ ෆිසිකල් නෝට්. එතකොට ඔයා කරන්නේ මේක තෙද කම්පැනි එකට රික්වෙස්ට් කරලා එයාලට මේක දීලා ඒ coin ප්‍රමාණය එයාලට බාර දුන්නාම ඒ කියන්නේ USD USDT අපි තෙදගත්ත USDT මෙච්චරක් ට්‍රාන්ස්ෆර් කරනවා. මට ඒ සමානව කෑෂ් ඕන. ඒතර කෑෂ් අරගෙන ඒ කෑෂ් ගත්තට පස්සේ අදාළ කම්පැනි එක බර්න් කරනවා. මේක බර්නින් ප්‍රොසෙස් එකක් තියෙනවා. ඇඩ් කරනකොට ලික්විඩිටි මාකට් එකට ඇඩ් වෙනවා. එතකොට ඒ වගේම ඒක රිටර්න් වුණාම මාකට් එකෙන් ඒක බර්න් කරන්න ඕනේ. අනේ වගේ ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒතකොට මේ
මේ රෙගියුලේෂන් සම්බන්ධ පොඩි ප්‍රශ්න ටිකක් නිසා මේ USDT කියන එක ගොඩක් රටවල තහනම් කරලා තියෙන්නේ. නමුත් දැනට වැඩිම තියෙන්නේ USDT ඒත් ඒක රෙගියුලේෂන්ස් ප්‍රශ්න සහ ට්‍රාන්ස්පරන්සි එක පිළිබඳ ප්‍රශ්න නිසා ඒක දැනට බ්ලොක් වෙලා තියෙනවා සමහර කන්ට්‍රීස් වල. USDC තමයි දැනට මේන්ලි යූස් වෙන්නේ all over the country. මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන් ට්‍රාන්සැක්ෂන්ස් හැම ට්‍රාන්සැක්ෂන් එකම මේකේ ඔයාලට බලා ගන්න මෙතන BTC 759ක් ගිහලා තියෙනවා to unknown wallet එකට. මේ වගේ බලා ගන්නකොට ඒ වගේම ඊයේ Binance එක සහ Bybit ඒ වගේ තව exchanges 3ක් 4ක් එකතුර ලොකු ප්‍රමාණයක් BTC buy කරලා තියෙනවා. අපි නිවුස් එක බලමු. ඒ නිවුස් එක තනට බලා ගන්න පුළුවන්. Binance has completed the purchase of 3,600 BTC for the SFU fund amounting to 250 million USD stable coins. BTC 3600ක් purchase කරලා තියෙනවා Binance company එක. මොකද මෙයාලා මේ වගේ තැනකදී මේක purchase කරන්න මේක bottom එක නොවෙන්න බෑ කියන වගේ තැනක තියෙනවා. මොකද එයාලාට අනිත් අයට සාපේක්ෂව මාකට් එක රීඩ් කිරීම හැකියාව තියෙනවා. මොකද අපි බැලුවොත් Binance එක කියන්නේ Coinbase එකට පස්සේ තියෙන ලොකුම centralized exchange එක. එතකොට එයාලාට ලොකු අයිඩියා එකක් තියෙනවා මාකට් එකේ මොමන්ට් එක ගැන. සමහරට එයාලා මේක DCA strategy එක යටතේ buy කරාද කියලා සැකයක් තියෙනවා. සමහර විට මේක ගොඩක් දුරට බොටම් එකට ආසන්න වෙන්න පුළුවන්. මොකද එහෙම නැතු එයාලා මෙච්චර ලොකු allocation එකක් ගන්න එයාලගේ fund එකකින්. BlackRock moves 358 million in Bitcoin to Coinbase as price drops towards 69. Institutional players adapt strategies as market volatility present challenges and opportunities in the crypto sector. Pidana BlackRock. මෙයාලා ලොකු ක්‍රිප්ටෝ කරන්සි මාකට් එකේ ලොකුම තැනක් තියෙන තැනක් තමයි BlackRock කියන්නේ. එතකොට එයාලා මේක අපි බැලුවොත් Coinbase එකට ට්‍රාන්ස්ෆර් වෙනවා කියන්නේම ගොඩක් වෙලාවට මේක සෙල් එකක් වෙන්න පුළුවන්. මොකද එයාලගේ ETF හරහා තමයි යන්නේ. එතකොට සමහරට මේ BlackRock කියන ආයතනය මේක සෙල් නොකරත් එයාලගේ කස්ටමර්ස්ලා මොකද අපි මේක inflows outflows ගැන කතා කරන්නේ. එතකොට එයාලගේ රික්වෙස්ට් එක මත මෙයාලට මේක සෙල් කරන්න වෙනවා සමහර අවස්ථාවලදී outflow එකක් විදියට මාකට් එකෙන් එළියට යන ඒ වගේ දේවල් තමයි. අපි බැලුවොත් එහෙම the largest asset manager deposited around 5,080 Bitcoin worth approximately 315 million and 27,196 Ethereum valued at about 57 million into Coinbase Prime this morning according to Arkham Intelligence data. ඒතර මේ Arkham Intelligence data කියන වෙබ්සයිට් එක අපිට මේක කියනවා Intel Arkham. මේකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් දැනට කාලංගද වැඩිපුර Bitcoins තියෙන්නේ another coins as well. transaction කොහොමද වෙන්නේ? දැනට කවුද වැඩිම hold කරන් ඉන්නේ? එතකොට එයාලගේ transaction කොහොමද? එයාලා කොච්චරක් sell කරාද? එයාගේ දැනට profit එක කොච්චරද? මේගේ ඔයාගේ lose එක කොච්චරද? මේ සියලුම දේවල් බලා ගන්න පුළුවන්. intel.arkham මේ වෙබ්සයිට් එකට ගිහලා ඒකත් පොඩ්ඩක් check කරගන්න. මේ fundamental site එකට ගොඩක් වැදගත් වෙන වෙබ්සයිට් තමයි මේවා. අපි ඒක චුට්ටක් බලමු. මේක සම වෙබ්සයිට් එක. මේ වගේ වෙබ්සයිට් මම කියනට ඔයාලා ලියලා තියාගන්න. මොකද ඒ වගේ තමයි mainly fundamental handle වෙන්නේ intel.arkham.com. මේකෙන් බලන්න පුළුවන් whales ලගේ transactions as well as ලොකුම transaction අපිට බලන්න මේක දැනට ඔයාලා බැලුවොත් අපි බලමු BlackRock ලගේ අමතන පින සතොසි නකමොටෝ ගත්තොත් එයාලඟ තමයි දැනටම ලොකුම BTC ප්‍රමාණයක් හෝල්ඩ් වෙන්නේ මිලියන 1.06ක් හෝල්ඩ් වෙනවා. වැලියු එක වල බිලියන 77.22යි. මේක තමයි දැනට
පුද්ගලයෙක් සතු වැඩිම බිට්කොයින් ප්‍රමාණය. එතකොට අපි බැලුවොත් දෙවැනි තැනට ඉන්නවා BlackRock ගත්තොත් එයාලා BTC අපිට මේ ඉන්ඩිවිජුවල් බලන්න පුළුවන් මෙයාලා කොච්චර ප්‍රමාණයක් හෝල් කරන් ඉන්නවද කියලා අපිට බලමු. මෙතන බැලුවොත් 7,69,180ක් වගේ ප්‍රමාණයක්. එතකොට ඒකේ වැලියු එක කියලා ඩොලර් බිලියන 54යි. ඒතර ඉතීරියම් හෝල් කරන් ඉන්නවා මිලියන 3,301ක්. ඒ වගේම image SPX USDT තියෙනවා යාර ළඟ 4,126ක්. ඒ වගේ මෙයාලා තියෙන සියලුම මෙයාලා හෝල් කරන් ඉන්න මොනවද මේ සියලුම දේ අපිට බලන්න පුළුවන්. අපි එහෙම බැලුවොත් අපි බලමු Binance exchange එක බැලුවොත් Binance exchange එකේ විතරක් එයාලගේ අපි බලමු exchanges කියන්නේ අපි purchase කරන ඒවා අපි ඔක්කොම store කරන්නේ එයාලගේ exchange එක නෙවෙයි centralized exchange එක. අපිට තියෙන්නේ only access account විතරයි තියෙන්නේ. අපි account එකක් create කරනවා අපිට පුළුවන් login එක විතරයි එයාලගේ access එක තියෙන සම්පූර්ණම එයාලගේ තමයි සම්පූර්ණම මේක handle කරන process එක තියෙන්නේ. මොකද එයාලගේ call wallets වල තමයි එයාලගේ on chain data on chain වල තමයි මේ අපි සියලුම දේවල් store වෙලා තියෙන්නේ. අපි නිකන් මේක side එකෙන් login වෙලා වැඩ කරන එක විතරයි වෙන්නේ. ඒක අපි කියන්නේ මේ centralized exchange වල trade කරන එක ලොකු risk එකක් තියෙනවා. අපි retail traders ලා විදිහට ලොකු amount එකක් නැති නිසා සාමාන්‍ය ඩොලර් බිලියන මිලියන ගණන් වලින් trades කරන අය නම් ගොඩක් වෙලාට on chain data වල තමයි යාලගේ on chain වල තමයි යාලගේ currencies store කරන්නේ. එතකොට physical wallets ඒ වගේ use කරනවා. අපි ගත්තොත් trust wallet වල වගේ දාන්න පුළුවන්. නැත්නම් physical wallets තියෙනවා. on chain තමයි යාලා data මේ currencies store කරලා තියාගන්නේ. එතන USDT තියෙනවා බිලියන 44ක්. BTC තියෙනවා 6,29,019ක් මේ exchange එකේ. එතකොට අපි ළඟ තියෙන ප්‍රමාණව තියෙනවනේ ඒවත් මේකේ තමයි include වෙන්නේ. මොකද එයාලගේ on chain වල තමයි මේක තියෙන්නේ. අපිට profile එකේ indication එකක් විතර යන්නේ මෙච්චරක් අපිට තියෙනවා කියලා. නමුත් actual cryptocurrencies තියෙන්නේ එයාලගේ on chain වල තියෙන්නේ. එතකොට එයාලගේ website එකේ ප්‍රශ්නයක් වුණොත් එයාලගේ exchange එකේ ප්‍රශ්නයක් වුණොත් අපිට කියලා ඒක වුණොත් ඒක සම්පූර්ණව අපිට මොකුත් කරන්න බෑ. ඒකට සම්පූර්ණ පාලනය තියෙන්නේ එයාලා අතේ. ඒකට තමයි අපිට තියෙන්නේ trust wallet වගේ wallets තියෙන. ඒතර අපිට සම්පූර්ණ control එක තියෙන අපේ අතේ. ඒවා decentralized exchanges. Centralized exchanges එතකොට අපි centralized exchanges වලට කියනවා මධ්‍යම ගත ඒවා. decentralized ඒවා ඇවිල්ලා මට ඒක වචනේ නැහැ. ඒක පාලනයකින් තොරව directly අපි තමයි ඒක maintain කරන්න handle කරන්නේ. මෙන්න මේ වගේ ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. අපි මේකේ total එක බැලුවොත් බිලියන 150 ගණක් වගේ තමයි පෙන්වන්නේ Binance exchange එකේ. ඒ වගේට ඕනම කෙනෙක්ගේ මේකේ බලා ගන්න පුළුවන් strategy එකේ micro strategy එකේ බලා ගන්න පුළුවන්. සතස් එක BlackRock අට ඕන කෙනෙක් බලන්න පුළුවන්. මෙන්න මේ website එකත් මතක තියාගන්න data check කරන්න. අපි market එක දැනට බැලුවොත් අපි weekly වගේ බැලුවොත් එහෙම market එක දැනට oversold area එකක තමයි market එක තියෙන්නේ. recovery phase එකක තමයි දැනට market එක continue වෙන්නේ. අපි බලමු market එක ඉදිරියන news එක මේක වෙනස් වෙන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝස් වලින් කතා කරමු හරියටම කොහොමද ඇනලයිස් කරගන්නේ මුලින් ඉඳලා මම මේ lessons ටික ගෙනන දැනට මම මේ news ටිකක් තමයි අරගෙන ආවේ. එහෙනම් අපි අද රෑ හැම වෙලාවෙම අලුත් වීඩියෝ එකකින් ඔක්කොම safely trade කරන්න. market එක මේක මම නම් හිතන්නේ මේක market එක up movement එක start කරන්නේ මේක ඇවිල්ලා පොඩි recovery එකක් විතරයි. එහෙනම් කට්ටිය safely trade කරන්න. අපි හවස අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.